හායි කොහොමද ඉතින්? අද ඉතින් ටිකක් විශේෂ වගේම වැඩ වැඩිම මහන්සිම දවසක් වෙනවා. මොකද අපි දෙන්න ඉඳපු ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකෙන් අපි ගෙදරකට ෂිෆ්ට් වෙන්නයි යන්නේ. මේ අපි යන ගමන් බලමුකෝ ගිහිල්ලා එතන කොහොමද කියලා. ඔන්න අපි දැන් අලුත් ගෙවල් කිට්ටුවට ආවා. එන්නකො යන්න. කලින් අපි දෙන්න සිටිස් දෙකක ඉඳපු හින්දා අපිට ගෙදරකට යන්න ඕනි කියන අවශ්‍යතාවය තිබ්බේ නැහැ. හැබැයි දැන් මනෝජුත් නිව් ප්ලයිමවුත්ම ජොබ් එකක් කරන නිසා අපි දෙන්න හිතුව චුට්ටක් දැන් නම් ස්පේස් එක ටිකක් වැඩි තැනකට යන එක හොඳයි කියලා. ඔය පේන ගෙදර පළවෙනිම ගෙදර තමයි අපේ ගෙදර වෙන්නේ. ඉතින් අපි බඩු ටික මේ විදිහට අපි දෙන්නම එකතු වෙලා අලුත් ගෙදරට ගෙනිච්චා. ඊට පස්සේ ඇවිල්ලා මේ ඉඳපු ස්ටුඩියෝ රූම් එක සම්පූර්ණ ක්ලීන් කරා. කාර් එකක ගෙනියන්න පුළුවන් බඩු ප්‍රමාණයක් තාම අපි දෙන්නට තියෙන නිසා අපේ වැඩේ හරිම ලේසි වුණා. සේරම බඩු ටික ෂිෆ්ට් කළාට පස්සේ දවසේ මට සම්පූර්ණම වැඩ තිබුණු දවසක්. ඉතින් මම නම් උදව්වට හිටියේ බොහොම අඩුවෙන්. මනෝජ් තනියම රූම් එක තනිකරම අස් කරලා තිබුණා ක්ලීන් වෙන්නම. පොඩි පොඩි ටිකක් තව අස් කරන්න තියෙනවා මිදු පේන ඒරියා එකයි චූටි ඒරියා එකක්. මේ තමයි අපි ඉඳපු ස්ටුඩියෝ රූම් එකේ අපේ පුංචි කිචන් එක. ඒක නම් සම්පූර්ණයෙන්ම ක්ලීන් කරලා ඉවර කරලා තිබුණා. මෙතන තිබුණේ මේ ෂවරින් ඒරියා. මේ ඒරියා එකේ තමයි ඔක්කොම දේවල් කරන්න ඉඩ කඩ තිබුණේ. කියන්නේ ඇඳ හැමදේම ටීවී බලන්න කොම දේවල් කෑම කන්න හැමදේම කරන්න ඉඩකඩ තිබුණේ අපිට මේ චූටි ඒරියා එක විතරයි මේ කාමරේ. ලෑන්ඩ්ලෝඩ් අපිට රූම් එක දුන්න විදිහටම ආපහු ක්ලීන් කරලා එයාට ඒක හෑන්ඩ් ඕවර් කළා. ඇත්තටම අපි දෙන්නට සතුටුයි. ඒ වගේම ලෑන්ඩ්ලෝඩ්ටත් ගොඩාක් සතුටු හිතුණා. ඒක ඒ විදිහට අපි කරපු එක. ඉතින් අපේ අලුත් ගෙදරට මිදුලට බහිනකොටම මුලින්ම පේන්නේ ඇංකර් කන්දයි. මේ දවස්වල හිම නැහැ. ඉස්සරහට වැටේ කියලා බලාපොරොත්තු වෙනවා. අලුත් අවුරුදු දවසට නිවාඩු නැති නිසා අපි දෙන්නම ඒ සතියාන්තේ තමයි අවුරුදු සැමරුවේ. මේ හැදෙන්නේ අපේ අවුරුදු කෑම මේසෙට කිරිබත් එක. කිරිබතුයි කට්ට සම්බෝලයි වෙනුවට කිරිබතුයි සීනි සම්බෝලයි කන්න අපි දෙන්න මෙහෙදි හරියට පුරුදු වුණා. ඉතින් කිරිබතට සීනි සම්බලේ තමයි එහා පැත්තෙන් ඔය හැදෙන්නේ.
ඉතින් අවුරුදු 2කට විතර පස්සේ අපිට ආයෙත් බුදු පහන තියන්න තැනක් හදාගන්න හම්බුණා. හරිම සතුටුයි. කෑම මේසේ ලස්සනට මනෝජ් හදලා තිබුණා. හරිම ලස්සනට ඒක එයා කරලා තිබුණා. සිතේ කඳුළු පාසේ මෙවුනා සිනා